කොහොමද යන්නේ සුබ සන්ධ්‍යාවක් කියලා වීඩියෝ එකක් නාම YouTube channel එකට. ඔන්න ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ app එක පාවිච්චි කරලා කොහොමද data ගන්න වෙයි කියලා. ඉතින් ඔයාලට වාසනාව තියෙනවා 2GB 5GB 4GB 8GB 10GB ඕන ගන්න පුළුවන් 12GB 14 අන්නේ ඕන එකක් ගන්න පුළුවන්. මේක වගේ වාසනාව ගන්න වගේ හැකියාව. අන්න ඉතින් මේ ගේම් එක ඉතින් මේක එච්චර බෝරින් ගේම් එකක් නෙවෙයි. ඉතින් අර මොලේ වඩන කියන්නේ chess ගේම් එකක් වෙනවා මේ ගේම් එක. ඉතින් එහෙනම් අපි අහන්න කොහොමද ඒ වගේ දේවල් වීඩියෝ එකක් කතා කරන්න කලින් කියනවා. ඉතින් අද වීඩියෝ එක නම් face cam නෑ. face cam නැතුව තමයි අද වීඩියෝ එක කරන්නේ. ඉතින් මම YouTube එකේ කලින් දාලා තියෙනවා එකක වීඩියෝ. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. YouTube update එකක් දෙන්න. ඉතින් ඔයාලට මේකට ඕන නැත්නම් මේකට skip කරලා යන්න. ඒ වගේම තමයි කලින් තවත් දාලා තියෙනවා 2GB data ගන්න විදියක් අන්න ඒකත් තවම වැඩ. ඉතින් මේක දැන් නම් ලේසි. අන්න ඒක බලන්න. ඒ වගේම තමයි අපි මේකෙන් pro app ගන්න විදිය වගේම ගොඩක් videos දාලා තියෙනවා. අන්න ඒව බලලා මට පුංචි සතුටක් දෙන්න. ඒක තමයි මගේ පුංචි විතර ලොකු සතුටක් එන්නේ. අන්න ඒ වගේම ඉතින් phone box video පා මම මේ විදිහට දාලා තියෙනවා. ඔයාලට ඒව බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වීඩියෝ එක බලලා channel එකට like එකක් දාලා මට උදව්වක් දෙන්න. එහෙමත් මට subscribers කියන්න පුළුවන්. ඒ වගේම තමයි channel එක subscribe කරලා මෙන්න මේ bell icon එකත් ඕල්ලා තියාගන්න. ඊට පස්සේ මම වීඩියෝ දාපුවම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලත් කැමති නම් විතරක් උදව්වක් දෙන්න. ඉතින් ඒ ටික කියලා නම් එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් අපි මේ ඉදිරියේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ යාළුවනේ ඉතින් ඔයාලට wow app එක බලා ගන්න පුළුවන්. ඉතින් මම කියපු app එක තමයි wow app එක. ඉතින් wow app එක download කරන්න දන්නේ නැත්නම් මෙන්න මේ විදිහට app download කරන එක කරලා මෙන්න මේ හැරෙන් පේන search bar එකට යන්න. search bar එකට ගිහලා මෙන්න මේක search කරගන්න wow කියලා WOW search කරලා පස්සේ මෙන්න මේ වගේ උඩින් මේ app එකක් උඩින්ම හරි ඉතින් ඔයාගේ search result එක අනුව ඉතින් ඒ app එක වට එයි. ඉතින් ඔයා ඊට පස්සේ මෙන්න මේ විදිහට wow app එක ඇතුළට යන්න ඕනේ. ඉතින් යාළුවනේ මගේ කටහඬ පොඩ්ඩක් අවුල් ඇති. පොඩ්ඩක් මහන්සියෙන් කතා කරන්න. මොකද මම දිවේ සැරව වීඩියෝ එකක් දාලා කට ඇතුලේ අන්න ඒ නිසා පොඩ්ඩක් අමාරුවෙන් කතා කරන්නේ. මෙන්න මේ විදිහට wow app එකට ආපස්සෙන් තාම load වෙනවා. ඉතින් dialog වලට නැත් අන්තිමයි යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් load වුණාට පස්සේ ඔයා 2GB data ගන්න පුළුවන්. මෙන්න මේක කියන්නේ මේ card part උඩ free හුරන්න පුළුවන්. ඉතින් මේකට like 100කට වැඩි આવොත් එහෙම ඔයාලා කමෙන්ට් දාලා ඉල්ලුවොත් එහෙම අපි මේ VPN එක භාවිත කරලා කඩ උරන විදිහ කියලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ තියෙනවාට win 5GB data කියලා බලා ගන්න පුළුවන්. දැන් අර නිකන් ගේම් ගහන මේකක් දාලා win 5GB data කියලා app එකට ගියාම ඔයාට alert එකක් එයි. ඉතින් තවත් දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක මාස 6ක් 7ක් වගේ පාරක් කරලා බලනවා නම් මේ offer එක නැති වෙයි. එහෙම වුණනම් ඉතින් මට බයින්න එපා යාළුවනේ. ඉතින් මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට නිල් පාට ෆොටෝ එකක් එක්ක බලා ගන්න පුළුවන් මේ win 5GB data එක. ඉතින් ඔයාලට කියලා ගන්න පුළුවන් නේ. මෙන්න මේ මට zoom කරා ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ win 5GB data කියලා. අන්න ඔයා යන්න ඕනේ එන්නේ මේක තුලට. ඔයා ඒක තුලට ගියාට පස්සේ ටිකක් වෙලා load වෙන ඉතින් ඒක ටිකක් වෙලා කොහොමද load වෙනවා. ඉතින් ඔයා ඒක ගණන් ගන්න එපා. ඉතින් විනාඩි 5ක් විනාඩි 5 නෙවෙයි sorry තප්පර 5-10ක් තමයි load වෙන්නේ. ඊට පස්සේ මේ වගේ තවත් load වෙන එකක් හම් වෙනවා. ඉතින් ඒක 100 වෙනකම් ඒක මේ වෙන්නේ. ඉතින් මේ ස්ක්‍රීන් එක කළු පාට වෙච්ච එක නම් ඔයා ගණන් ගන්න එපා. ඉතින් මේක ටිකක් වෙලා ගියාට පස්සේ ඔයා ගේම් එකට යයි. ඉතින් මම කිසිම තැනක ස්කිප් කරන්නේ නැහැ. මොකද එහෙමත් එහෙම ඔයා හිතන මේක බොරුවක් කියලා. ඉතින් කොහොම මේක බොරුවක් වෙන්න බෑනේ යාළුවනේ. එහෙමත් ඉතින් මෙන්න මේ විදිහට ඩයලොග් එක අවුට් එකෙන් ඇඩ් දාන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඊට පස්සේ මෙන්න මේ වගේ ගේම් එකක් තමයි ස්ටාර්ට් වෙන්නේ. අන්න ඉතින් ඔය වගේ ගේම් එකක් ස්ටාර්ට් කරොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ අංක දාලා ඔයාලට සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙදි ඉතින් ඔයාලට මේකේ අංක 6 වෙන ධාතු කටේ අංක 6 වුණොත් එහෙනම් ඉතින් ගේම් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. කියන්නේ එකයිත් එක්ක ඔයාලට ස්ටාර්ට් යවන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් තව දේවල් තියෙන. ඉතින් අපිටත් ඒ විදිහට තමයි මේ විරුද්ධ වල ඉන්න කෙනත් අපි වගේම මේ ගේම් එක මේ wow app එක හරහා සෙල්ලම් කරන එකනේ. ඒකයි ඉතින් අපි මෙන්න මේක සෙල්ලම් කරන්නේ. ඉතින් මෙන්න ඉතින් අපිට තියෙන්නේ කොහොම හරි 6 දාලා මේව කරලා මේකේ තියෙනවා රෑන්ක් එක. අන්න ඒ රෑන්ක් එකේ මෙන්න මේක ඉවර කරන දවසේදී ඉදිරියම හිටියොත් එහෙම
ඔයාට ගන්න පුළුවන් GB 15ක්. ඒ වගේම දෙවෙනි තැන හිටියොත් එහෙම ඔයාට GB 10ක්. නෙවෙයි GB 12ක්. තුන්වෙනි තැන හිටියොත් එහෙම GB 10ක්. අන්න ඒ වගේ 2GB වෙනකම් පල්ලෙහාට රෑන් කරලා ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ දැන් මම ඔයාලට පෙන්නන්නේ මම ඔයාලට ටිකක් ප්ලේ කරලා පෙන්නන්නම් මේ ගේම් එක ගැන දන්න තියෙනට. ඉතින් ඔයාලට 6 බටුන කියන්නේ මේ කොටුවක් ඇතුළේ තියෙන එක කැටයක් එළියට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අංක 5 වටුන කියන්නේ අතට තියෙන පල්ලෙහා අංක කරනවා. ඔයාලට ඒ අදාළ ගන්න අංකේ වටේ යවලා මේ පැත්තෙන් වල ආසන්න හිටපු තැන කොළ පාට කොටුවේ මේ ඉස්සරහා ඉත්තක් වට තියෙන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ මැද තියෙන කොටුව මැදට ගන්න ඕනේ. එතකොට ඔයාලට එක ලකුණයි. අන්න ඒ විදිහට ඔයා මේ කොටු හතරම අරන් ආවොත් එහෙම ඔයා දිනනවා. දැන් ඔයාලට හිතන්න මේක කරගලා මේ කරගන්නවා මේක ටච් කර ඉන්න ඕනේ. ඉතින් මේක ඔයා කරද්දී ඔයාට ආවේ නැත්තම් එන්නේ කොටුවක්වත් එකට යවා ගන්න බැරි වුණොත් එහෙම ඔයා මැච් එකෙන් අවුට් කරනවා. ඒ වගේම තමයි ඉතින් ඔයා එක දිගට අවුට් වුණොත් එහෙම ඔයාගේ රෑන්ක් එකක් දානවා. ඉතින් මම මේ අද ගේම් එකක් මේක ඊයේ. ඉතින් මගේ අද රෑන්ක් එක 20ක්ම තියෙනවා. ඉතින් මේකට එකකේ වගේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට රෑන්ක් බලා ගන්න මෙතන හෝම් කියන එක යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට ඉතින් ගේම් ටික ප්ලේ කරගන්න පුළුවන්. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඉතින් ඒ වගේම තමයි කාඩ් එක හුරලා ගන්න ගේම් එක. ඒකනේ විතර වල මතක ඇති දවසට කාඩ් එකක් අර ස්කූල් මේ හුරලා ඉතින් ඔයාලට 1GB ඒවත් ඩේටා ගන්න පුළුවන් අවස්ථාවක් ආවේ. අන්න ඒ වගේ වීඩියෝ එකක් ඉතින් මම ආශ්‍රයයක් ගෙන්න ඉන්නේ. ඉතින් ඒකෙන් දැන් අපිට ආශ්‍රයක් පුළුවන්. දැන් ඉතින් ඒකට අපිට 100 රීලෝඩ් කරන්න ඕනේ. අපිට කිසිම ගානක් රීලෝඩ් කරන්න නැතුව දවසට කාඩ් 6ක් කූරන්න පුළුවන්. ඉතින් ඒක පුංචි VPN එක ෆෝන් එකකට මොනවත් වෙන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න මම මේ වීඩියෝ එක තියෙන්නේ ඔයා මට ඉතින් සබ්ස්ක්‍රයිබ් එකෙන් දීලා මට පුංචි හෙල්ප් එකක් දුන්නොත් සබ්ස්ක්‍රයිබ් 100 වෙච්ච ගමන් මම වීඩියෝ ගේනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. මම ඉතින් අදට වීඩියෝ එක නවත්තන්න. ඉතින් මේ ටිකක් බලන්න යන්න.